ඔබ දන්නවාද පෘථිවියේ මෙතෙක් ජීවත් වූ විශාලතම සත්වයා ඩයිනෝසරයෙක් නොවෙයි. එය අදත් අපේ මුහුදේ ජීවත් වෙන නිල්තල් මසා. නිල්තල් මසකුගේ දිග මීටර 30ක් පමණ වන අතර බර ටොන් 180ක් 200ක් අතර විය හැකියි. එය එකවර පාසල් බස් රථ 3ක් එකට තැබූ තරම් දිගින් යුක්ත වන අතර බර අලි 30 දෙනෙකුටත් වැඩියෙන් සමාන වෙනවා. තල්මසාගේ හදවත පමණක් කුඩා මෝටර් රථයක ප්‍රමාණයකට සමාන වන අතර එහි බර කිලෝග්‍රෑම් 180කටත් වැඩි විය හැකි බවයි සඳහන් වන්නේ. එහි දිව පමණක් ඇතකුගේ බරට ආසන්න වෙනවා. මෙතරම් විශාල සතෙකු වුවද එය කන්නේ ඉතා කුඩා ක්‍රිල් නම් මුහුදු ජීවීන්ය. ගිම්මාන සමයේදී නිල්තල් මසකුට දිනකට ක්‍රිල් ටොන් 34ක් අතර ප්‍රමාණයක් ආහාරයට ගත හැකියි. නිල්තල් මසාගේ හඬ පෘථිවියේ සතුන් අතරින් ඉතා ප්‍රබල හඬක් ලෙස සැලකෙනවා. එම හඬ කිලෝමීටර සිය ගණනක් දුරට ජලය තුළ පැතිරී යා හැකි අතර වෙනත් තල්මසුන් සමග සංවේදනය සඳහා එය භාවිතා කරනවා. මෙම දැවැන්ත සතුන් සාමාන්‍යයෙන් සාමකාමී වන අතර මිනිසුන්ට ප්‍රහාර එල්ල කිරීම ඉතා දුර්ලභයි. කෙසේ වෙතත් අතීතයේ අධික දඩයම් කිරීම සහ නාවික ගමනාගමනය නිසා ඔවුන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩු වී ඇත. අද බොහෝ රටවල් ඔවුන් ආරක්ෂා කිරීම සඳහා විශේෂ නීති ක්‍රියාත්මක කරලා තියෙනවා. මුහුදේ ගැඹුරේ නිහඬව පිහිනන මේ විස්මිත දැවැන්තයා අපේ පෘථිවියේ ස්වභාව ධර්මයේ අසිරිමත් නිර්මාණයක් ලෙස සැලකිය හැකියි. නිල්තල් මසා අපට මතක් කර දෙන්නේ ලෝකයේ විශාලතම බලය සෑම විටම ආක්‍රමණශීලී බව නොව සොබාදහම සමග සමතුලිතව ජීවත් වීම බවයි. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.